අපි රාත්‍රී රූගත කිරීමක ඉන්නේ කුමුදු නිශාන්ත අධ්‍යක්ෂණය කරන සාමිස කියන ටෙලි චිත්‍රපටයේ. ඉතින් උදේ ඉඳන් අපි පෝස්ට් දැම්මා. මෙන්න මේ පැත්තේ ඉන්නවා කුමුදු නිශාන්ත. යවවාගෙන යන්නේ මුලින්ම. සාමිස ගැන කියන්න පුළුවන් ඔයාලට. රෑවිලා තියෙන මොන හරි කියන්න. සාමිස අපි දැඩි වෙහෙසකටපත් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා ඉවරලා බෑ මේක. කොමාරි හොඳ අවසානයක් දකින්න ඕන නිසා දැන් අපේ DOP මහත්මයා සහ මේ ලයිට් කරනවා එතුමා. ඉතින් මේ වැඩ කටයුතු ටික වෙන අතරතුරේ අපිට එකක් බොනවා. මෙයා ඒ අතරතුරේ අපිව ඉන්ටර්විව් කරනවා. අර ගෙදර පෙන්නන ලස්සන ගෙදර ලොකේෂන් එක. ඒ ගෙදර පෙන්වන්න බෑ ඇත්තට. මේ ගෙදර පෙන්වන්න හොඳ නෑ. ඒ ගෙදර වෙන ටෙලි නාට්‍ය කට මෙයාව පෙන්වන්නකෝ. මෙයා තමයි කැමරා කරන්නේ. මෙයා තමයි අර අකිල කියලා ජනප්‍රිය චරිතයක් ඉන්නේ. ඒ මනුස්සයා කරුවෝ. අකිල මේ ඉන්නේ. තව ලක්ෂිකා ඉන්නවා. ලක්ෂිකා කියන්නේ මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලක්ෂිකා සාමිස ගැන කියමු. සාමිස ලස්සන වැඩක්. ඇත්තටම මේ ස්ක්‍රිප්ට් එක බලනකොටත් වඩා වැඩ කරද්දී ඒක හරි වෙනස්. කොයි දවසක වෙනස් විදිහේ කතාවක් බලන්න පුළුවන් මේ හැමෝටම. ඊළඟට කවුද හොයාගන්නේ? සෝමවීර ගමගේ කියන ප්‍රවීණ රංගන ශිල්පියා අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සෝමවීර අයියගෙන් අපි වචනයක් හරියහම්. සෝමවීර මොන හරි කියමු. මේක විශේෂ පොය නාට්‍යයක් වෙයි කියලා මට හිතෙනවා. මේ මගේ ජීවිතයේදී ලැබිච්චත් මම බඟපාන්න ලැබිච්චත් මේ අවස්ථාවේ කැමරා මූව්මන්ට්ස් සරවත් නියවත් හැම එකත් එක්කම මේක විශේෂ නාට්‍යයක් වෙයි කියලා මම උත්සාහ කරනවා. අපි බලමු මේක එහෙම වෙයිද කියලා. හරි එහෙනම් අපි සීන් එක ගන්න හදන්නේ. ඒ බිලිවරය අද වැස්සෙන් බාධා වුණා. මේ ඉන්නේ කැලුම් නිරෝෂන් මොන හරි කියමු. මේ නාට්‍යය ඉතින් විශේෂ මේ පිටපතක්. ඉතින් අපි වෙනදට නොකරන වෙනත් කතාංගයක් තියෙන ටෙලි නාට්‍යයක් වෙයි කියලා හිතනවා. එහෙනම් ඉතින් වෙනස් විදිහේ වැඩ. මේ ඉන්නේ ප්‍රවීණ අංග රචනා ශිල්පී ගාමිණී කොස්තා මහත්මයා. මම එකට වැටුනේ පුතු කැටලා. මොන හරි කියමු. මොනහරි කියනවා නම් ඉතින් මේක කුමුදු නිශාන්ත මහත්මයා අධ්‍යක්ෂණය කරන බෝපත් ඇල්ලගෙන එකේ මේ නිර්මාණයක්. මේ ඒක කැලුම් ප්‍රධාන චරිතය රඟපානවා. අපි මේකප් කරනවා. එහෙම වැඩ ටික දැන් මේ රෑ ඉතින් බොහොම දුෂ්කර පළාතක කරගෙන යනවා. එහෙනම් ඉතින් අපි නාට්‍ය යන දවසේ තුරු විස්තර අපි පසුව ගන්නවා. ඉතින් ලස්සන වැඩක් වේවි. ටිකක් රෑ වෙලා තියෙන්නේ. වැස්සෙනුත් බාධාවල් එනවා. ඉතින් අපි එමුනම් මේ වීඩියෝ එක මෙතනින් හමාර කරලා රාත්‍රී දර්ශන කීපයක් තියෙන රූගත කරන්න. ඒව සඳහා යන්න.